අද සවස්භාගය අපි ඉතාම වැදගත් සාකච්ඡාවකට අවතීරණ වෙන්නට සූදානම් වෙන්නේ. මොකද බදන්නවා මැද පෙරදික් කලාපේ ශ්‍රී ලාංකිකයින් රැසක් ජීවත් වෙන කලාපයක් වන නිසාම එරට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ගේ පවුල් ඉතාම උනන්දුවෙන් පසු වෙනවා ඔවුන් ගැන දැනගන්නට විශේෂෙන් මේ රටවල් වල පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල සම්බන්ධ කරගෙන දැනගන්නට ශ්‍රී ලාංකිකින් ඉතාම උනන්දුවෙන් පසු වෙනවා. වගේම ඉදිරියේදී විශේෂ සැලසුම් මොනවද සකස් කරලා තියෙන පවතින තත්ත්වයට ඒ තත්ත්වයට අනුව ප්‍රතිචාර දැක්වීම සඳහා මොන වගේ පෙර සූදානමක්ද වර්තමානයේදී ආණ්ඩුවට තියෙන්නේ කියන කාරණාව ගැනත් බොහෝ දෙනෙක් උනන්දුයි. එනිසා ඒ ගැන කතා කරන්න නිල වශයෙන් කතා කරන්න සුදුසුම චරිතයක් අපිත් එක සම්බන්ධ කරගන්න අපිට අවස්ථාව ලැබුණා අද පස්වරුවේ විදේශ කටයුතු සහ විදේශ රැකයා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහත්මයා සම්බන්ධ වෙනවා. අයබෝවන් කියලා ඔබ පිළිගන්නවා. අයබෝවන්. මම හිතන්නේ මීට මොහොතකට පෙර ඔබතුමාලා විශේෂ රැස්වීමක් පැවැත්වුවා. මම දැන් ජනාධිපතිවරයාත් සම්බන්ධ වෙලා පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් නියෝජ්‍ය අමාත්‍යතුමා මොනවද මෙහිදී අවධානය යොමු වුණේ? කලින්දු විශේෂයෙන්ම ඔබතුමාටත් දැන් නාලිකාවට ස්තුතිය පුද කරනවා මේ වගේ කාලීන සාකච්ඡාවක් කැඳවීම සම්බන්ධව. දැන් අපි ගොඩක් තොරතුරු හුවමාරු කරගන්න ඕනේ කතා කරන්න ඕනේ sannivedana ඉතාමත් වැදගත්. ඉතින් එතනදී මේ ඇත්තටම ගත්තොත් එහෙම මේ ප්‍රශ්නේ පටන් ගත්ත මොහොතේ සිට අපි අපගේ ශ්‍රී ලාංකික පුරවැසියොන්ගේ ආරක්ෂා සම්බන්ධව කටයුතු කරන්න අපි පටන් ගත්තා. විශේෂයෙන්ම අපිට යම්කිසි අදහසක් තිබුණා. ඒ මැදපෙරදිග ප්‍රාන්තිය ඒ කලාපේ දේශපාලනෙත් එක්ක යම්කිසි අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් කියන යම්කිසි හැඟීමක් එතන තිබුණා. ඉතින් විශේෂයෙන්ම අපි අපේ තානාපති කාර්යාලය මහා කොමසාරිස් කාර්යාලය ඒ වගේම අපගේ කොන්සුල් ජෙනරල් කාර්යාලය ඇතුළු මෙම අපේ රටට අයිති මේ කාර්යාල ටික අපි මුලින්ම සූදානම් කරා. ඉතින් ඒ කටයුතු ටික අපි කරගෙන යනවා. විශේෂයෙන්ම අර තැන්තැන්වල යම්කිසි ප්‍රහාර ප්‍රශ්න ගැටලු සිද්ධ වෙන බව අපි දන්නවා. ඒක අපේ පාලනයෙන් පිට වෙන දේවල්. නමුත් අපේ කොතන ප්‍රශ්න සිද්ධ වුණත් අපි දකින්නේ අපගේ ජනතාවගේ ආරක්ෂාව අපි තහවුරු කරන්නට අපිට යම්කිසි වගකීමක් තියෙනවා. ඒකට අදාළ කරන ඒ කටයුත්ත කරගෙන යන විශේෂයෙන්ම නිල වශයෙන් ගත්තොත් එහෙම විදේශ රටවල් වල විශේෂයෙන් රටවල් 14ක සංඛ්‍යාලයකට මංගාව තියෙනවා. දසලක්ෂ 14,737 දෙනෙක් ලියාපදිංචි වෙලා ඉන්නවා. මැද පෙරදිග කලාපේ. නමුත් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේ සියලු දෙනාම ලියාපදිංචි වෙලාද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඒකට අපේ සතුව තියෙන නොවුණු අයත් ඉන්නවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඕනෑම තත්ත්වයන් තුළදී එහෙම එකක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් විදිහට එහෙම කාණ්ඩකුත් ඉන්නවා. ඉතින් එතනදී අපි දකින්නේ මේ සියලු දෙනාගේම ලියාපදිංචිද ලියාපදිංචි නොවෙච්ච අයද කියලා නෙමෙයි ලාංකික පුරවැසියොන්ගේ ආරක්ෂාව ඒ වගේම යම්කිසි ප්‍රශ්න ගැටලු වලට මුහුණ දුන්නා නම් ඒකට අදාළ කරන ඒ කටයුතු වලට මැදිහත් වෙන්න අපි බැඳිලා ඉන්නවා. විශේෂයෙන්ම මම දකිනවා ඇත්තටම මේ පෙර සූදානම් කිරීම දිහා බැලුවොත් එහෙම අපි ප්‍රමාණවත් යම්කිසි මැදිහත් වීමක් අපි කරලා තියෙනවා. ඉතින් එතනදී අපි හොට්ලයින් අංක කීපයක් අපි හඳුනලා දුන්නා. ඒ වගේම හැම තානාපති කාර්යාලයෙන්ම යම්කිසි මෙහෙම මධ්‍යස්ථානයක් දැන් සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතනදී. අපි ඒ රටවල් වල ඉන්න අය විතරක් නෙමෙයි. ඇත්තටම සමහර දැන් විශේෂයෙන්ම ගෘහ සේවය වගේ ශ්‍රේෂ්ඨ වලට සම්බන්ධ වෙන අයට එළියට එන්න බැරි තත්ත්වයකුත් තියෙනවා. එතකොට එයාලගේ සමීපම ඥාතීන්ට පුළුවන් යම්කිසි ආකාරයෙන් ප්‍රශ්න ගැටලු නිර්මාණ වෙලා තියෙනවා නම් ඒක අපිට දැනුවත් කරන්න. ඉතින් ඒකට අදාළ කරන වෙනම මෙහෙම මධ්‍යස්ථානයක් අපි අපේ අමාත්‍යාංශෙත් දැන් පිහිටවලා තියෙනවා. ඉතින් ඒ නම්බර්ස් ටික අපි ඔයගලන්ට ලබා දීලා තියෙන විශේෂම මාධ්‍ය නිවේදන හරහා ඒකත් මම හිතන්නේ විකාශය කර අවස්ථා ගණනාවකදී විකාශ කරලා ඇති. ඉතින් මම හිතන්නේ ඒක තවත් අපි මේ නම්බර්ස් ටික සමාජගත කරන්නට ඕනේ. අනිවාර්යයෙන්. ඒ වගේම අපි ඇත්තටම අපේ ප්‍රධානම චේතනාව ගත්තොත් එහෙම කිසිම පුරවැසියෙකුට හානියක් නොවන විදිහට අපි බලා ගන්නට ඕනේ. විශේෂයෙන්ම 4 දෙනෙකුට තුවාල සිද්ධ වෙලා තිබුණා. විශේෂයෙන්ම ඊශ්‍රායෙල් වල එක්කෙනෙකුටත් ඒ වගේම කටාර් වල දෙන්නෙකුටත් ඒ වගේම එක්සත් අරබ් එමිරාජ්‍යයේ එක්කෙනෙකුටත්. හැබැයි ඔය හැමෝම වගේ ගත්තොත් එහෙම සුළු තුවාල සහ Taman හිටපු තැන් වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් එතනදී අපි සමීප නිරීක්ෂණයක් කරගෙන ඉන්නවා. විශේෂයෙන්ම මේ මොහොතදී
අපගේ තානාපති සේවය විශේෂම අපගේ තානාපති කාර්යාලය වැඩ කරන ඒ තානාපති තුමාන්ල ඇතුළු ඒ වගේම සියලුම කණ්ඩායමට. අපි විශේෂ ස්තුතිය අපි පුද කරන්නට ඕනේ එතුමා එයාලත් ඉතාමත් එඩිතරව මේ තත්වට මුණදීමට අදාළව එල කටයුතු කරගෙන යනවා. ඉතිං මහිතන්නේ අපි මේ මොහොත වෙන තුරු අපි ගත්තොත් එහෙම අපි මැදිහත්වීම ප්‍රමාණවත් ඒ වගේම කොතර හරි ප්‍රශ්නයක් තියෙනවන අපි කාරණක විල්ලා සිද්ධුව අපි අනිවාරෙන් දැනුවත් කරන්න අපිට පුළුවන් ඒ අදාලකට විශේෂම යිසොලේට ඉන්සිඩන්ස් කියල කියන්න තැන්තැන්වල සන්නිවේදන කරන්න බැරිවෙච් අවස්ථාව වෙන්න පුළුවන් නමුත් ඒක සමහර විට සමාජ මාධ්‍ය හරහයක එන්න පුළුවන් ඒ වගේ දේවල් එනවන තාම හෙම එකක් වෙලා නෑ නොහ මෙන වනගති අනිවාරෙන් ඒවත් අපිට දැනුවත් කරන්න අපිට මදිහත් වෙන්න පුළුවන් දැන් ඒකනෙක්ටිවිට එක හැදිල තියෙන් ඒ වගේම මෙතරදී ඉරාන් වල තියන අපි තානාපති කාර්යාලයේ චාද්‍ය ෆියස් කියලපි කියන්න තානාපති කෙනෙක් තාමනෑ අපි අලුසින් පත් කරපු කෙනටත් යන්න බැරුවවෙන්නේ සීඩිය කෙනෙක් ඉන්න එතකොට අපි චන්ද්‍රිකා තාක්ෂණය හරහා සන්නිවේදන කරන්න පුළුවන් උපකරනත් අපි ලබාදීල තියෙන එනි අපි ඒ සන්නිවේදන දැනට දුරකතර සම්බන්ධ බිද වැටීම කිරණයත් සමගත් වෙලා නැහැ අපි එහෙම එකක් තිබුණා බුරකයන් ඕන්නෑ එක කලින් හෙම ප්‍රශ්නයක් තිබුණා හරි නමුත් ඇත්තරම අපි ආණ්ඩුවක් විදිර අපි තීරණය කර හැම තානාපති කාරයාලත් එක්ම සන්නිවේදන හොඳ විදිර පවත්වගෙන යන්න ඕන කියලති ඒකට අදාල කරන ඒ උපකරන අපි ලබා දුන්න සටලයිට ෆෝන් දැන් පාවිච්චි කරනවා ගලන් ලබාදීප ලිස්ටෝල ඇති සටලයිට ෆෝන් නම්බ එක තියෙනවා ති නිසා අපි සන්නිවදිර හොඳ විදිට පවත්තිගෙන යනවා ඉතින් අමාත්‍යංශ මට්ටමෙන් අපි ගන්න ඕන තීන්දු තිරන අපි හරගෙන ඒවට කටවිතරි කරගෙන යනවා. ජනාධිපත්තුම විශේෂයෙන් අද රැස්වීමේදී අවධානයට යොමු කල්ලා ලබාදී උපදෙස්මනාද. විශේෂයෙන්ම මෙතර කලින්දු මහිතන්න මේ සාකච්ඡා විතාමත් වැදගත් සාකච්ඡාවක් සහ අපි දකිනවා මේ ප්‍රශ්න වැල්පාලම් වගේ නොව ඇත්තරම ගත්තොත් එහමට තමන්තමන් තනියෙන් බේරගන්න ඕන කියන එකටත් එහා ගිහිල්ල. ගන්න කලින් කාලයක් තිබුණා මිනිස්සු තමන්ගේ ප්‍රශ්නවල තමන් උත්තර හොයා ගන්න ඕන කියල කාලෙකුත් මේ රටේ තිබුණ නමුත් එහෙම නොව. ජනාධිපති මට්ටමෙන් රාජ්‍යනායකයාගේ මට්ටමෙන් සිට යම් කිසි මේ ප්‍රශ්නවලට අපි මැදිහත්වෙන්න ඕන එකට අදාළව ඒ නායකත්වයක් ලැබෙනු. ඉතින් එතරද ජනාධිපත්තුමා විශේෂ අවධානමක් යොමු කරා එකක් තමයි ඒ රටවල් වල එන්න බලාගෙන ඉන්න ඒ ශ්‍රී ලාංකික පුරවැසියොන්ට කොහොමද අපි ගමනාගමන් පහසුකම් සපයන්න කෙනෙ රදාලව කොට ඒක ප්‍රධාන ලෙස ගත්තොත්තෙම සිවිල් ඒවේශන එකෙන් ඇවිල්ල හිටිය වගේම ඔයාලයින් සමාගම් ඇතුළු විවිධ ගැන්නේ ඉතාමත් පුළුල් සාකච්ඡාවක් ඒවගේ අමාත්‍යංශ මට්ටමෙනු තිරු තියන ගන්න පුළන් නිධාරෙන් රාශයක් ඇතන හිටිය. ඉතින් ඇතරම ඉතින් කොහොමද මේකට අපි ප්‍රමුකත්වය ලබා දෙන්නේ. විශේෂෙන්ම ආයගත්තොත් එහෙම මේ සියලුම ශ්‍රේෂ්ඨ ගත්තොත් එහෙම. තැන් යලි ඒ ගුවන් සීම වියුත්ත කරලා ආරම්භය කරයින් පස්සේ. අපේ හිරවෙලා මේ ශ්‍රී ලාංකික පුරවැසියෝන්ට එන්න බැරිවෙන තත්වයක් උදාවෙන්න අපි දෙන්නන. ඒකට ප්‍රමුකත්වය කොහොමද ලබා දෙන්න. විශේෂම මේ ගුවන් ඒ සීමාව යලි විවෘතුනාට පස්සේ විශාල ඉල්ලුමක් ඒකට අදාල කරන ගුවන් සමාගම් මොනවගේ අපි ඇත්තටම අපි ඔතන කාණ්ඩ තුනක් ඉන්නවා. එකක් තමයි බෝඩිං පාස්සක අරගෙන එන්න බැරි වෙච්ච කාණ්ඩ. ඉලක කාණඩ ගත්තොත්ම යාපෝට්කට ඇවිල්ල එන්න බැරි වෙච්ච කාණ්ඩ. ඉලක කාණඩ ගත්තොත් එහම යාපෝට්කට එන්න කලින් මේ ගමන් සීම වෙච්ච කාණඩ මේක දෛනිකව වැඩි වෙන එකක් තියෙන්. හැබැයි දැන් අපි සත්තුට වෙනවා ඒ ෆිට්සය පටන් ගත්තා එමිරේත් සුද්දැන් පටන් ගන්නවා. ඒවගේ මේ ගුවන් සමාගමට විශේෂ ශ්‍රී ලංකන එකත් පටන් ගත්තා මත ෆලයි ඩුබයිදන් ෆලයි කරන එකක් තියෙනවා කොට මේ සමාගමට අපි විශේෂ ස්තුතිය පුද කරනවා මේ වගේ අවධානන් තත්ත්වය තුළත් ඒ සේවේ ලබාදීමට දාලව එතකොට දැන් ඔමන් හරහත් යම් කිසි සුබවාධ පනිවිඩයක් ලැබිල තිරමත නොමන් ඒ රෝට්ටකත් ඕපුන් වෙයි තත්වය මේ විදිර තියෙනවන එක අපි මේ තත්ව ගත්තොත් එහෙම ඉතාමත් සීග්‍රයෙන් වෙනස් වෙන සුළුයි ඒ සුළුයි එකන්න එක හිතාමත් සංකීර්ණ තත්වය පාලනින් තොර යන තොර ඒකයි මම මේ ප්‍රෝග්‍රම ගොනොත් ලයි වෙන එක හොඳයි විශේෂයෙන්ම එතකොට අපිට මේ පවතින තත්ව ගැන අපිට කතා කරන්නට පුළුවන් ඉතින් මෙතනද මම දකින්නේ මේ විදියට මේක පාලනය වෙනවන්න අපිට අනිකුත් රටවල් එක්කත් මේ ගුවන් ප්‍රවේශගෙන අපිට කතා කරන්න පුළුවන් ඉති ගෙතරදී අපි ඉදිරි දින කීප ගත්තොත් එහෙම අපි හැමෝම මාන්සි වෙලා වැඩ කරන්න වෙයි මේ තත්ව මේ විදිරම් පාලනය වෙනවන්නක්. එතකොට අපිට පුළුවන් ඉක්වනින් මෙතන ඉන්න අයට විශේෂම සංචාරකයෝ ප්‍රමාණයක්
6,000ට අධික ප්‍රමාණයක් එම ඉන්න යන්න බලාගෙන තකොට ඒකත් තවත් බීසා කල්නිකුත් වෙන සංඛ්‍යාව දෛනික වැඩි වෙන ගත්තින කොට ඒකත් අප එක්ස්ටන් කරනවා පියල්ල කියල තින්න අය යාපෝට් එකැන්නේ හැමදාම ඔෆිස්සකට ගිල්ලා එක්ස්ටන් කරන්න ඕනෙ නෑ යාපෝට්කට ඇවිල්ලා යනකොටම ඒට එක්ස්ටන් කරගෙන දිකරගෙන යන්න පුළගට ප්‍රශ්නත නීතිම ප්‍රශ්නයක් කියන්නෙත් නතකොට මේ ඔක්කොම අපි පිළිවලට එකතක අපි අමාත්‍යංශයක් විදියට විසිතහෙරත් ඇමත්තුමාගේ මූලිකත්වය මේ වැඩ කටයුතුරි අපි කරගෙන යනවා ඒ වගේ මතම ජනතිපත්තුමාගේ ඒ රිජු මැදිහත්වීම ඒ මඟ පෙන්වීම පිට තියෙනවති මේක අපි දකින්න ඇතරම අපි කෝමහරි මේ ප්‍රශ්ටෙන් අප සියලු දෙනාම බෙරගන්න ඕන කියනේ උනන්දුව ඒ බලාපොරොත්තු අපේක්ෂා වෙතින් තියෙනවා ඉතින් අපි හිතනවා අපිට සාර්ථකෝ මේ කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා. ඔබතුමා කිව්ව වගේ මේ තත්ත්වය දැන් අපේ පාලනය තියෙන තත්ත්වයක් නෙමේ දැන් මේක සෙනාරියෝ කිහිපයකින් ඉස්සරහට යන්න පුළුවන් මේක ජාත්‍යන්තර අර්බුදයක් වන නිසා. දැන් මේ වෙද්දී රටවල් සමහර රටවල් ඔවුන්ගේ තානාපති කාර්යාලවල ඒවගේම ඔවුන්ගේ රටේ පුරවැසියන් මේ මැද පෙරදික් කලාපේ සමහර රටවල්ලින් ඉවත් කරගන්නට කටයුතු කරමින් ඉන්න හැබැ එතන රටවල් ගත්තර පස මේ ගැටුමට මූලික වශයෙන් මැදිහත් වෙච්ච රටවල් තමයි ඒතිරණ ගනමින් නැබැයි සාමාන්‍ය ජනතාවට ඔක් ගැන පැහදිලි කිරීමක් කරොත් හොඳයි කියලම විශ්වාස කරන මොකද සමහරවිට කෙනෙකුට තෙන්න පුලන් ආමරිකා ඉවත් කරගන්න ට්‍රයිකන ප්‍රංශී ඉවත් කරගන්න ට්‍රයි කරනවා. ඇයි ශ්‍රී ලංකාවට තෙවෙන තත්ත්වයක් වෙයිද කියලා. කොහොමද ඒ සම්බන්ධෙන් ඔබ කරන පැහදිලි කිරීම වැනි තත්ත්වයකට අපේ රටේ සේවක සේවිකා ඉවත් කරගන්න තත්ත්වයකට මේක ප්‍රසාරණයවීම දිනකින් දෙකින් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඔවු වැදගත් ප්‍රශ්නයක් මඟතන්න මේකට දෙන උත්තර චුට්ටක් පුළු උත්තරයක් තම දෙන්න වෙන්නේ. ඇත්තරම ගත්තොත් එහෙම මේ ප්‍රශ්න මේ ගැටුමට අපි හවුල්කාරයෝ නෙබේ. සහ මේ රටවල් සියලුම රටවල් ගත්තොත් මේ සියලුම රටවල් එක්කම අපිට කුමන හෝ ආකාරයෙන් බැඳීමත් තියෙනවා. දීර්ඝ සම්බන්ධතාවයක් අපිට තියෙනවා අපි ඒ රටවල් දිහා බලට මිත්‍ර සීලි රටවල් විදිර තමයි. එතකොට මම නාමිකව මෙතන කියන්නට අවශ්‍යතාවයක් නම හැමෝ එක්කම ගත්තොත් ඒක සමහ රටවල් ගත්තොත වානිජමය දීර්ඝ ගණතුරමක් අපිට තියෙනවා. සමහ රටවල් ගත්තොතම විදේශ ශ්‍රමිකයුන්ගේ කටයුත්ත. සමා රටවල් ගත්තොත් එහෙම අපි එයලත් එක් යිතිහාසික බැඳීම හෙමනත යුද්ධ කාල අපිට තිබිච්ච ඒ බැඳීම විවිධ සභාවලද අපිට පක්ෂපාතිව චන්ද පාවිච්චි කළ තියෙනද හෙම ගත්තොත් එහෙම ඔය හැම රටත් එක්කම අපිට තියෙනවා යම්කිසි බැඳී සම්බන්ධාවක් තියෙනවා. එති එතනදී අපි දකින්නේ පළවෙනි කාරණාව තමයි කෙටිකාලින විශේෂෙන්ම කවුරු හරි කොමන හෝ පුද්ගලයෙක් ලංකාවට එන්න බලගන්න ඕන තමන්ගේ නිවාඩු නිසා හරි මොකක් හරි නිසා එන්න බලගන්න ඕන හෙම එන්න බලාගෙන ඉන්න කාණ්ඩයක් ඉන්න. ඊළඟක තමර මාස් කියල කියන්න අපි අර මහ පරිමාණ. ඉතාමත් විශාල සංඛ්‍යා සහිත පිරිසක් එන්න බලා එහෙම උනොත් මොකක්හරි යුද්ධයක් ඇති විට වඩා බරපතල විදිර යුද්ධය ප්‍රවර්ධන වනානම් එහෙම අනතුරක් සිද්ධ වෙන්නත් පුළුවන්. එතකොට මේ අපි හැඩල් කරන්නේ විදි දෙකකට. එකක් තමයි අපි ප්‍රවාහන පාසුකම් ලබාදීල එන්න බලාගරන්න පිරිසට අපි පාසුකම් ලබාදීල ගෙන්න්නන එක එකක්. එහෙමට ඇතු අපි හිතුවත් සමහරවිට අනුව දශක මුල් අවදීදි සිද්ධ වෙච්චටිකං අර ලක්ෂ ගනන් ඒ තමන්ගේ තමන් වැඩකර පුස්ථානය තමන් ජීවත් වෙච්ච ස්ථානය අත්තරලා තමන්ගේ රටවල්වලට යන්න සිද්ධ වනා නං එක වෙල වෙන තත්ත්වය. අපි මේ තත්ව දෙකටම සූදානම් වෙන. විශේෂම මම IOM International Organization of Migration කෙන අතන එක්ෂ ජාතින්ගේ සංවිධානත එක්ක කටයුතුක එක්ෂ ජාතින්ගේ සංවිධානය යමිස් කොටස් කරෝතම යලත එක අපි වියම සාකච්ඡා කරා. ඇතරම අපි එතනති බැලුව මොක්කරේ මීට වඩා බරපතල ප්‍රශ්නයක් වුණන කොහොම අපි හැඳල් කරන්න ද ඒකටත් අපි සූදානන් වෙලාන්න. දැන් අපිට කියන්න බ හෙමක් වුණන මේක තමයි කරන්න මේක තමයි කරන්න කිරගෙන මේ ඔප්ෂන්ස් කීපයක්ම තියෙනවා අපි සම්බන්ධ අපි කටයුතු කරගෙන යනවා යුවන්න එක අපි සාකච්ඡා කර ති කොහොමද මේ හැඳල් කරන්න කියල අමතරව දැන් අපේ ජනාධිපත්තුමා ඒ එක්සත් අරා බෙමිල් රාජ්‍යයේ ජනපතිවර ඇතක කතා කර වගේම දැන් තවත් රටවල් කීපෙත් එක සාකච්ඡාවදාගෙන ති ඔගලන්ට පනිවිර නිසි පරිදි ලැබේ වගේ විදේශ කටයුතු ඇමත්තුමා දව සාකච්ඡා කීපයක් විශේෂෙන්ම දුරකතර මාර්ගයෙන් ඒ සන්නිබේදනය පවත්ව ගන්න යම්කිසි වෙලාවකොත් අපි වෙන් කල තියෙනවා ඉතින් එහෙම රාජතාන්ත්‍රික අපිට හැඩල් කරන්න පුළුවන් දේවලොත් මෙතනද තියෙනවා. ඉතින් මේ ඇතරම
අපි දකින්නේ අර අපිට යම්කිසි මේ ප්‍රශ්න ගැටලුවලට මැදිහත් වෙන්න අපි යමිසි අවස්ථාවකුත් දැන් ලැබිල තියෙනවා එක අපි සාර්ථක අපි කරගෙන යනවා ඇති එතරද අපි දකින්න විශේෂෙන්ම තාමතින් කිසි ප්‍රශ්නයක් නැතු අපි කරගෙන යනවා. ද අද වාර්තාවච්ච අනිත් සිදුවීම සම්බන්ධයෙන් තව මේ දකුණු මුහුදු තීරයේදී ඉරාන නාවික හමුදාවට ඇති යාත්‍රාවක් අනතුරට පත්වීම සහ එහි සිටි නාවිකයින් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මුදා ගැනීමේ කණ්ඩායමදල මෙවැදි කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. දැන් මේ අනතුර සම්බන්ධයෙන් මුලින්ම ශ්‍රී ලංකාව දැනුවත් වෙන්නේ නාවික හමුදා මේ මුදා ගැනීමේ මෙහිම් සඳහා යොමු වෙන්නේ මොන වගේ වෙලාවකද අද. අද පාන්දර තමයි මේකට මැදිහත් වෙන්න විශේෂෙන්ම නාවික හමුදාවෙන්. සාමයකට ඇතරම කියන්නේ මේ නැවගත්තොත් එමට ලොයිටරින් කියල කියන්නේ ලොයිටරින් කල කියන්නේ සාමාන්‍යයෙන් අරවේගෙන් ඉස්රට යාත්‍රා කරන එක නෙමෙයි. පොඩී නිකන්ගේ ගමන් විදිිය ගත්තොත් ඒකෙත් යම්කිසි ප්‍රශ්න ගැටලු වගේයක් තිබිල තියෙනවා අපිට ලැබිච තොරතුර අනුව මතන්න අද ස්වල්ප මොහොතකට පෙර නාවික හමුදාවෙන් වෙනම මාධ්‍යසාකච්ඡාවක් පැවත්ව එක තාමත් හොඳයි තාමත් ඉන්ෆර්මේෂන් තොරතුර ගොඩක් තියෙන සාකච්ඡාවක් ඒකන තුගලන් ගන්න පුලන් තව වැඩි විස්තර නමුත් මට ම මෙතට එන්න කලින් මත් යම්කි සූදාන කිරීමත් එක් තමයි ආව විශේෂම විශාකපට්නම් කියන වරාය සිට තමයි මේ නැව ඉරානයට යන්න බලාගෙන තමයි ලංකා වටේ රූටය ගත්තොත් එහෙමන ඉන්න එහෙම තමයි මේ නැව ගමන් කරලා තියෙන්නේ ඉරානය බලා යාත්‍රා කර ඉරාන බලා යාත්‍ර කර තිබුණු විශාකපට්නම් කියන ඒ වරාය සිට ඉන්දියාව සිට එතකොට ඒ මැප් එකත් එහෙම තමයි එතකොට පොඩි අපිට තාම ඒක රදාල කර කට උත්තර අරන්නෑ තන්නේ අදැන් තානපති කාර්යාලයේ සහයෝගෙත් එක්ක මේ අපිට කරගන්න පුළුවන් විශේෂම නාවික හමුදාව සහ මේක රදාල කරන අධිකරණ ක්‍රියාමාර්ගයක් සහ විවිධ දේවල් තියෙනවතගේ හරහා අපිට මැදිහත් වෙන්න පුළුවන් ඉතින් එක නිසි පරිදි වෙලාවට එක සිද්ධ වෙයි අපේ ප්‍රධානම ඉලක්කය ප්‍රධානම අරමුණ විදිර තිබුණ මේ එන්න අයගේ ජීවිතය බේරා ගැනීම ඉතින් එතනදී අපි 32 දෙනෙක්ගේ ජීවිතය අපි බේරල තියෙනවා. ඉතින් දෙන්නෙකුට යම් කිසි අනතුරදායක තත්වයක් තියෙනවා කියලා යම්කිසි පණිවිඩයකුත් ලැබිලා තියෙනවා. නමුත් අපි හිතනවා යාලවත් බේරගන්න පුළුවන් වෙයි කියලා. අමතරව දැනට ඒ තුවාලවලට හේතුව සඳහන් කරන්නට හැකියාවක් නැද්ද? ඒක මං හිතන්නේ ඊට වඩා තාක්ෂණිකව අපි නාවික හමුදාව පැත්තෙන්ම ගත්තනම් හොඳයි. හරි එතකොට දැනට මලසිරු 80ක් විතර දැනට අරන් තියෙනවා. ඉතින් අපි ඇතරම යම් සම්මුතියක් තියෙනවා මෙවන් තත්ත්වයක් සිද්ධ වෙනකොට අපි රජයක් විදියට අපි මැදිහත් වෙන්න ඕන කමක් තියෙනවා සහ ඒ සම්මුතිවලට අපි අස්සං කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඉතින් අපි දකිනවා ඉතින් එහෙම තත්ත්වයක් උදා වෙද්දී අපි එහෙම මැදිහත් වෙන්න වෙනවා. අද උදැස්සන පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු අමාත්‍යවරයා කිව්ව 180කට වැඩි පිරිසක් නෞකාවේ සිටියා කියලා තොරතුරු තියෙනවා. ඒ විදිහටම අපිට වාර්තා කරන්න පුළුවන්. එහෙම තමයි අපි කියන්නේ. එතකොට අපි මේකට කලින් විශාඛපට්නම් වරාය මේ නැව පිටත් වෙනකොට තිබිච්ච වාර්තා ඒවත් තියෙනවා. එතකොට කොහොමත් මම හිතන්නේ මේට වඩා තාක්ෂණිකව මේ සම්බන්ධව නාවික හමුදාව අයිතාම හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා සහ මේ ඉදිරියේදීත් අපිට අපි මේ සාකච්ඡා පටන් ගන්න කලින් අපේ ප්‍රේක්ෂකයන් සජීවීව නරඹමින් සිටියේ. ඉතින් හැබැයි අපි යුතුයකමක් අපි යුතුයකමක්. ඉතින් මම හිතනවා අපි රටක් විදියට අපි ඒ යුතුයකම අපි ඉෂ්ට කරලා තියෙනවා. ඒකත් එක්කම අපි තවදුරටත් කතාවක් කළ යුතුයි ඉරානයේ පවතින තත්ත්වය වගේ මේ යුද්ධයත් එක්ක මැද පෙරදිග වාතාවරණයත් එක්ක මොන වගේ තත්ත්වයන්ට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙයිද එතකොට ආණ්ඩුවක් විදියට මොන වගේ පියවර ගන්නට පෙර සූදානමක් සාකච්ඡා ඇතුලේ තියෙනවද කියන කාරණාව ගැන අපි කතා කරන්න සූදානම්. අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙනවා ප්‍රධාන පාලක මැදිරියට ඉක්මනින් යලිත් හමු වෙන්නට සූදානම්. රැඳී සිටින අද දෙන්න සමග. මොකක්ද බලන් channel එක? නෑ මේ ටීවී නෙවෙයි. නෑ මේ ටීවී නෙවෙයි. මේ තිරණ ප්ලස්. ස්ට්‍රීමිංగ్ අවකාශයට තිරණ කමනය. තිරණ ප්ලස්. ඔරිජිනල් වෙබ් සීරීස්, ඔරිජිනල් මූවීස්, බ්ලොක්බස්ටර් සිංහල මූවීස් සහ ජාත්‍යන්තර මට්ටමේ ඔරිජිනල් කොන්ටෙන්ට් වලින් සන්නද්ධව තිරණ ප්ලස්.
දෙරණ පවුලෙන් ඔබට පිදෙන නවතම අත්දැකීමයි. මේ සියල්ල සම්පූර්ණයෙන්ම නොමිලේ. ස්ට්‍රීමිං ලෝකයේ රිසිසේ සැරිසරන්න. Google Play සහ App Store වෙතින් අදම ඩවුන්ලෝඩ් කරගන්න. දෙරණ ප්ලස් සයිබාබකාශයේ අපේ කරණය. ලෝකය නිරන්තරයෙන් වෙනස් වෙන්නේ. අලුත් අදහස්, අලුත් කතා, අලුත් සිදුවීම් එක්ක. ඒ සියල්ල උදැන්ම දැනගන්න මේ ඔබව අලුත් කරන වෙලාව. රටේ ලෝකයේ ක්‍රීඩාවේ කලාවේ තාක්ෂණයේ අලුත්ම තොරතුරු සමග දවස පටන් ගන්න. සතියේ දින පහේම උදැසන 6:30 සිට පුරා දෙහෝරාවක්. අද දෙරණ mornings. Ada Derana Mornings. Weekdays at 6:30 a.m. Exclusively on Ada Derana News Channel. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නේ අපි මේ මොහොතේදී කරන සංවාදය ඇතුලේ වැඩි වශයෙන් අවධානය යොමු කරමින් සිටින්නේ විශේෂම විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති වැඩපිළිවෙල ගැන අපි කතා කරා. ඉදිරියේදී ඕනෑම තත්ත්වයකට සූදානමින් ඉන්නවා කියන කාරණාව තමයි ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා විරාමයට කලින් කිව්වේ. අපි තවදුරටත් මේ ගැන කතා කරද්දී විශේෂයෙන්ම දැන් මැද පෙරදිග කලාපය රටේ ආර්ථිකයටත් ඉතාම විශාල කර්තව්‍යයක් ඉටු කරන කලාපයක් වෙනවා. මොකද අපේ විදේශ ප්‍රේෂණ ගත්තත් ශ්‍රමිකීන් විශාල සංඛ්‍යාවක් ඉන්න නිසා වැඩිම ප්‍රේෂණ සංඛ්‍යාවක් එන කලාපය බවට පත් වෙනවා. ඒ වගේම අපේ අපනයන ගත්තත් අපි තාම වැදගත් අපනයනයන් විශේෂම ඉරානය ඇතුළු මේ රටවල් වලට සිදු කරමින් සිටිනවා. ඒ නිසා මේ තත්ත්වය අපි ගත්තොත් ආර්ථිකයට ආපු එක්ස්ටර්නල් ෂොක් එකක්. මේක අපේ පාලනයේ තියෙන දෙයක් නොවුනත් ආණ්ඩුවක් විදියට ඔබතුමාලගේ තියෙන සාකච්ඡා එක්ක මේක ජම් හේකින් සතියක් දෙකක් තුනක් යන තත්ත්වයක් බවට පත්වෙනවා නම් මොනවගේ තීන්දු තීරණ ගතයුතුයි කියල සාකච්ඡාවක් තියෙනවද විශේෂම ආර්ථිකය ගැන කතා කරන්න. ඇත්තට මෙහෙමයි. ඇත මේක ඇවිල්ලා අපේ රටේ අභ්‍යන්තර කරුණුකාරණාව නිසා සිද්ධ වෙන දෙයක් නෙමේ මේ අපේ පාලනයෙන් පිට ඔබතුමා කිවෝ වගේ එහෙම වෙන දෙයක්. ඉතින් එතනදී කලින්දුව අපි අත්තරම ගත්තොත් එහෙම අපි මේ සම්බන්ධව දැන් අධ්‍යයනයක් කරනවා. විශේෂම දැන් විදේශ රැකියා ශේෂ්ඨ ගත්තොත් එහෙම දැන් ගිය අවුරුද්ද තමයි වැඩිපුරම විදේශ විනිමය අපි ලබාගත් අවුරුද්ද ඉතිහාසෙම බිලියන 8.2ක ඉන්කම් එකක් අපිට ලැබිලා තියෙනවා නිල වශයෙන්. එතකොට ඒ වගේම අපේ අපනයන ශේෂ්ඨ ගත්තත් විශාල පංගුවක් එතනදී අපි ඒ කලාපෙට අපි අපනයන කරනවා. ඉතින් යම් කිසි ප්‍රශ්නයක් නිර්මාණ වුණානම් අපි අනිවාර්යෙන් විකල්ප වෙළඳපොළ අපි හොයන්න වෙයි. ඒ වගේම ඒ ශ්‍රම බලකායට සිද්ධ වෙන හානියක් එතන යම් කිසි ආකාරයෙන් එල්ල වෙනවා නම් ඒකටත් අපි මොකක් හරි විකල්පයක් අපි කරන්න වෙයි. ඉතින් ඒක ඒ සම්බන්ධව දැන් අපි සාකච්ඡා පටන්ගෙන තියෙනවා. මොකක් හරි මෙතනදී අපි සුබවාදීව බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම දැන් ගිය ජනාධිපතිතුමා කිව්වා වගේ අපි නරකම දෙයට සූදානම් වෙමින් අපි සුබවාදී දේ බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි සියලු දෙනාගේම අපේක්ෂා කරනවා මේකට පාර්ශවකරු විදියට සම්බන්ධ වෙලා එන සියලුම රාජ්‍යවලටම අපි ඉල්ලන්නේ අපි අපේක්ෂා කරන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ තත්ත්වය යම්කිසි ආකාරයෙන් පාලනය කරන්න පුළුවන් කියලා. ඒ වගේ පුළුවන් කරන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම මේ තත්ත්වය ගත්තොත් මේක එක දිගට මේ වගේ යනවා නම් අපිට විතරක් නෙමෙයි. ඒ රටවල් වලට දැවන්ත විදිහට මේක හානියක් එල්ල වෙයි. ඒ නිසා මේක ඇවිල්ලා සංකීර්ණ තත්ත්වයක්. ඒ සංකීර්ණ තත්ත්වයට මුහුණ දෙන්න සූදානම් වෙමින් අපි විකල්ප වෙළඳපොළ ඒ වගේම විකල්ප යම්කිසි ක්‍රමවේදයකුත් අපි සකස් කරමින් අපි අද උදේ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡා පටන් ගත්ත මේ සම්බන්ධව කොහොමද අපි මේකට මැදිහත් වෙන්නේ කියන එකට අදාළ විශේෂම ආර්ථික කාරණාවට අදාළව. එතකොට අපිත් එක්ක අද කරගත සාකච්ඡාව විශේෂම විදේශ කටයුතු විදේශ රැකියා සංචාරක ශේෂ්ඨට අදාළව මේ හැම පැත්තෙම අපි ආවරණය වෙන විදිහට මැදිහත් වීම අපි පටන්ගෙන තියෙනවා. විශේෂම සංචාරකයන් ගැන කතා කරද්දී ඔබ කිව්ව දැනට ඇවිල්ලා ඉන්න අයගේ වීසා තවදුරටත් දීර්ඝ කිරීම සහ එවැනි දේ ගැන අවධානය යොමු කරලා තියෙනවා කියලා. දැන් මම මේක අහන්නේ ඔබතුමාලා ගන්න පියවරක් ගැන නෙමෙයි. නමුත් දැන් මේ ගුවන් සීමාවන් වසා දැමීම සහ මෙවැනි තත්ත්වයන් එක්ක
සංචාරක කර්මාන්තයට මේක මොනවගේ බලපෑමක් වෙයි කියල යම් කිසි ආකාරයක පුරෝකථනයක් ඇගීමක් කල්ල තියෙනද මේ වෙද්දි තියෙන තත්ත්වය මත පදරම් වෙලා. ඇත්තරම මේ ශේෂ්‍ර ගත්තොත් එහෙම මංහිතන්නේ මේක පලවෙනි පතාවට නෙමේ මේ ශොක්ක එක සිද්ධ වුණේ ලෝකෙම. ලෝක ගත්තොත් එහෙම අපි දශක කීපයකට එකසරයක් මේ වගේ තත්ත්වයක් ගෝලීය දේශපාලන තත්ත්වයක් එක්ක සිද්ධ වෙනවා. තන දශකයකට කීප වතාවක්ම සිද්ධ වෙන දැගති ගත්තොත් මේ ප්‍රවේශී තාමත් වේගෙන් සීග්‍රයෙන් වර්ධන වෙන එකක් තමයි තියෙන සහ විශේෂම මැත පෙරදික කලාපක දිහා බැලුවොත්හෙම එතනත් කාලීනව සිද්ධ වෙන ප්‍රශ්නයක් මේක. ඒනිසා ටුවරිසම ඉන්ඩස්ට්‍රික් කොමදාරි බල කොහොමත් මෙහෙමයි අපි මේකට අදාළ කරන රාජ්‍ය අනුග්‍රහය සහ රාජ මැදිහත්වීම අපි කරන්න බේ එකති කරන්න පටන්ගෙන තියෙනවා. එ විකල්ප රූට්ස් ඩිවලප් වෙනවා. ඉති සාමාන්‍යෙන් ඔබට මතක ඇති දැන් මාලදිවයින ගත්තොත් එම කාලේ ලංකාවට යම්කිසි යුද්ධ නිසා බාධාවෙල්ල එල්ල වෙච්චකත් එක හේතුවක් යාලක සංචාරක ශේෂ්‍රය දියුණු වෙන්න. ඒවගේ විකල්ප රූට් විකල්ප ක්‍රමවේදය තරදී අනිවාරෙන් සකස් වේ එකතින් එක හැමෝම එකතු වෙලා සකස් කරන එකක්. තින් දැන්මත් ගත්තොත් එහෙම දැන් මේ මාර්ගය එහමනත්තම් මේ රූට්ස් ටික අඩපන වෙච්ච නිසා දැන් අනිත් පැත්ත ගත්තොත්තම ස්ථාන් බුල්ල ඇතුළු ඒ රූට්ස්ටික දැන් ඩිවලප් වෙනවා. එතකට එතන දීතින් විධ දැන් විශේෂම දැන් ඊජිප්තුව සම්බන්ධව දැන් විවිධ අවස්ථාද නිර්මාණ වෙලා තියෙන ඒ වගේ ගොඩක් අවස්ථාද නිර්මාණ වෙනවා. ති එතරදී යම්කිසි කාලයක් අවශ්‍යවයි. ඩප් වෙන්න මේ පරිවර්තන සිද්ධ වෙන යම්සි කාලයක් අවශ්‍ය මත් කතා කරන සුභවාදිව. අපි දන්නවා මේ හරහා අපේ පාලනයෙන් පිට සිද්ධ වෙන මේ දේවල් හරහා යම් කිසි ශොක්ක එකක් එල්ල වෙන්න පුළුවන්. හැබැ ආණ්ඩුවක් විදිර මේ ශොක්ක එකට මුණ දෙන්න කොහොමද කියන ගැන කතා කරන්න තම වැදිහත් වෙන්න තම අපි ඉන්න. මෙතරදී තව දෙයක් කාලිඳු මෙතනද අපි අනිවාරෙන් මහිතන්නේ ඔබතාමත් ජේෂ්ටේ වගේම මේ සම්බන්ධ ඇතර මධ්‍යනයක් කරන කෙනෙක් විතරම එක දෙයක් ම කියන්නට කැමති. මේක පැති තෝරගන්න වෙලාව නෙමේ. මට කනගාටුයි. ඇත්තටම සමහරය කරන ප්‍රකාශ සමහරයගේ මැදිහත්වීම් ඇතරම මේ ප්‍රශ්නය යම්කිසි ආකාරයෙන් සමනය කරනවා වෙනුවට එහමනැත්ත මොකක්කාර විදිට රට සුභවාදී දෙයක් ගෙනව වෙනුවට තවත් උග්‍ර කරන යම්කිසි ඇති ප්‍රශ්න ඇති කරනයකුත් තියෙනවා. එහෙම නොව අපි රටක් විදිට මුණ දෙන්න ඕන ප්‍රශ්නයක් මේ අභ්‍යන්තරව අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අරගෙන පිල්ලස්ති අපි මේ ප්‍රශ්න විසඳන්න අපි සූදානන් වෙනවා. ජාතික ඒවගේම ජාතියන්ත්‍ර ඒවගේම රාජතාන්ත්‍රිකව. ඔය හැම පැත්තෙම විශේෂම ජාතික මට්ටමෙන් ගත්තොත් එහෙම මේ ආර්ථිකට අපි ආර්ථික අර්බුදයක් සිද්ධ වෙනවන්න මොකක් හරි ඉන්දන සම්බන්ධව අපේ බලශක්ති ශේෂ්ට යම්කිසි ශොක්ක එකක් එනවන්න ඒක මුණ දෙන්න කොහොමද. ඒකට අදාල කරන අපි යම්කිසි වැඩ පිල්ල අපි සකස් කල තියෙනවා එකක් ඊළඟට ගත්තොත් එහෙම ජාතියන්ත්‍ර වශයෙන් විශේෂයෙන් මොයි වානිජ යම්කිසි හටපනවීමක් සිද්ධ වෙනවන්න ඒකට කොහොමද මැදිහත්වන ඒකත් අපි කරගෙන යනවා විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නය සම්බඳ මැදිහත් වෙනවා ඒවගේම රාජතාන්ත්‍රිකව අපි පුංචි රටක් වෙන්න පුළුවන් නමුත් අප යම්කිසි කැපසිටිය එකක් තියෙනවා. ඒ හරහා අපේ රාජනායකොත්තය කතා කළ ඇත්තරම ගත්තොත් එහෙම අපි ආණ්ඩුවක් විදියට අපි එක අතක අපි තෘප්තිමත් වෙනවා. අද ලෝකේ ඕනෑම රටත් එක කතා කරන්න පුළුවන් වටපිටාවක් මත නිර්මාණ වෙලා තියෙනවා. අපි කතා කරන්න පටන්ගෙන තියෙනවා ඉතින් අපි ඒ හරහා අපි බලාපොරත්තු වෙන මේ ප්‍රශ්න යතා තත්වයට පත්වය කියලා වගේම තව දෙයක් අපි ආය මතක් කරගමු. අපිට එල්ල වෙන මේ ශොක්ක එක වගේ රටවල් වලටත් ඒ ශොක්ක තියෙනවා. ඉති නිසා අපි හිතනවා හැමෝම එකතු වෙලා මෙතනද යම් කිසි තීරණයක් ගන්න වෙයි යම් කිසි ආකාරයෙන් මේ යුද්ධමය තත්ත්වය සමතයට පත් කරන්න සිද්ධ වේ. දැන් ඊයේ සඳුද දින වන් දැක්කා මේ ගැන යම් කිසි සාකච්ඡාවක් නිදිම විශේෂම ඔබ විදේශකටයුතු නියෝජමාත්‍යවරයා නිසා මම මේ ප්‍රශ්නය අහන්නේ. හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔහුගේ ස්ථාවරය කියමින් යම් කිසි ස්ථාවරයක් ප්‍රකාශයට පත් කලා මේ ඇතිවෙලා තින් තත්ත්වය ගැන. ඒවගේම ඔහු කියපු කාරණාව තමයි අපි ආණ්ඩුවක් විදිර කිව්ව යුද්ධය නතර විය යුතුයි කියලා. නමුත් එතනින් එහාට ගිහිල්ල යම් කිසි ස්ථාවරයක් රටක් විදිර අපට තියෙන්න්න ඕනෙ කියලා. ඔබ විදේශමාත්‍යංශය පැත්තේ නිල ස්ථාවරය විදිර කොම දෙකර දෙන පිළිතුර. අපි හැමදා පැත්තක් ගණ්ඩ ඕන්නෑ නේ. අපේ රටේ මෙමකත් තියෙනව රටේ
රටට විවිධාකාරයෙන් අපිට බලපෑම් එල්ල වෙලා තිබුණා. ඒ බලපෑම් වලට අදාළව මං හිතන්නේ අපගේ විදේශ ප්‍රතිපත්තිත් මිට කලින් වග කියන්නත් ඕනේ සැලක යුතුමට මං කියන්න සමස්තයක් විදිර ම කියන්න නෑ නමුත් එමගත් තියෙනවා. එනිසාර අපි මෙතන නියෝජනය කරන්නේ රටක්. අපේ විතර නියෝජනය කරන්නේ අපේ මිලියන 20ට අධික පුරවැසියුන්ට. එතකොට අපි මෙතනදි ගන්න තීනු තීරණ ගත්තොත් එහෙම ඇගේ හයියට කලින්ඳු ගන්න බෑ. අපි හැමෝටම පුද්ගලික මතයක් තියෙන පුළුවන් වාට මතයක් තියෙන පුල මට මතයක් තියෙන පුළුවන් අප ඇමතුමට මතයක් තියෙන පුළුවන් ජනපතුමට මතයක් තියෙන පුළුවන් අප ඇමති මන්ලේ අනිකුත්තායට මතයක් තියෙන මත අපි පුද්ගලික මත. නමුත් රටක් නියෝජනය කරද්දී. විශේෂයෙන් මේ අමාත්‍යංශය. මම හිතනවා ඇගේ හයරම වැඩේ කරන්න බෑ. හිනිස අපි මෙතනදී ඕනෑම දෙයක්. සම්බන්ධව අපි තීන්දු තිරණ ගන්නකොටම මායත් කියන්නේ අපිට හැම රටවල් එක්කම ඉතාමත් මිත්‍රශීලි බැඳීමත් තියෙනවා. වානිජබිය මැදීමත් තියෙනවා විදේශ ශ්‍රමිකයෝ සම්බන්ධ බැඳීමත් තියෙනවා. ඓතිහාසිකව කරපු උදව් උපකාර සම්බන්ධ බැඳීමත් තියෙනවා. ව්‍යාපෘති සම්බන්ධ බැඳීමත් තියෙනවා. ඔක්කොම තියෙනවා. නමුත් අර අතීතකාමී වෙලාම මේ වැඩේ කරගෙන යන්නත් බෑ. ඒ බැඳීම ඒ විදිහටම තියෙනවා. ඒ අතරතුර අපි මෙතනදී රටක් විදියට කොහොමද මේ ප්‍රශ්නට මූණ දෙන්න කියන එකට අදාළව තමයි අපි තීන්දුව తీරන ගන්න වෙන්නේ. විශේෂයෙන් ආයෙ මම කියන්න කැමති ලක්ෂ 10කට අධික ප්‍රජාවක් නේ මැදපෙරදිග රටවල් වල ජීවත් වෙන එයාලව ආරක්ෂා කරන්නට ඕනේ. කිසිම සීරීමක් නැතුව බේර ගන්න අපි උත්සාහ කරනවා සියලු දෙනාම. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා. ආර්ථිකය අපි නගා සිටවන්න ඕනේ. මේ ෂොක් එකට මූණ දෙමින් මේක කොහොමද මේක මේ විදිහට වරන් යන්නේ. ඇත්තටම කලින්දු මම එකක් කියන්න කැමති මෙතනදී. අපේ ආර්ථිකය සම්බන්ධව යම්කිසි විශ්වාසයක් තිබිච්ච නිසා තමයි මේ ප්‍රශ්නයට ජනතාවුණුත් මුණ දෙන්න සූදානම් වෙලා ඉන්නේ. අපි ඉන්ඩිකේටර්ස් දිහා බැලුවොත් එහෙම අපේ මූල්‍ය විනයත් එක්ක අපි රට මේ විදියට අපි ඉස්සරහට වේගෙන් අරන් ආපු එකත් එක හේතුවක් ජනතාව අපිට ඉතාමත් උපරිම මට්ටමින් සහයෝගය දෙන්න. ඒක ඉතින් එතනදී අනිත් පැත්තෙන් අපි දකින්න තත්ත්වය තමයි මේක ටිකක් දීර්ඝකාලීනව අපි අත්පත් කරගන්න ඕනේ සාර්ථකත්වයක්. හැබැයි දැන් මැද පෙරදිග මේ ඇති වෙලා තියෙන වාතාවරණයත් එක්ක මේක ෆයිනෑන්ෂල් හබ් එකක් විදිහට තිබ්බ විශේෂම UAE වගේ කතා කරද්දී දැන් ඒ රටවල් ප්‍රශ්න විසඳ ගනි. නමුත් දැන් අපි අපේ කලාපය ගත්තම අපේ කලාපයට ආයෝජකීන් කැඳවා ගන්නට සමහර විට වෙනත් කලාපවල ඇතිවෙන ප්‍රශ්න පවා අපිට ධනාත්මක පැත්තකට ගන්න පුළුව. හරි මම ඒ ගැන මේ මොහොත කතා කරන්නේ මට තේරෙන එක ඔබේ ඒක මංහිතන්නේ මේවගේ අර්බුදයක් නිර්මාණ වෙලා තියෙනකොට යෝග්‍ය නෑ මම නිකං අපේ අවස්ථාගෙන කතා කරන්නට. නමුත් ලෝකෙ කලින්දු අර්බුදය හරහා අවස්ථා නිර්මාණ වෙනවා. එනිසා ඇත්තරම දැන් අපි අද සාකච්ඡාවද අපි බැලුවා අපේ මත්තල ගුවන් තොට පොල තියෙනවා. එතකොට ඒ අපි ට්‍රන්සිට් හබ් එකක් විදිර පාවිච්චි කරන්න පුළුවන්ද. තව ගුවන්ජාන කොහොමද අපි මේකට ගෙන්න්නන්නේ එ අපි ජනතිපත්තුමාගේ මූලිකත්වය පැවත්තු සාකච්ඡය ඉතාමත් පුළුල්ල එකක් එතකොට අපි වරායවල් එතකොට මේක ඇත්තරමගත් විකල්ප විදියට අපි අපේ තැන් ගැන කතා කරන්න. අවස්ථා හැදෙන්න ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් අපේ අවශ්‍යතාවට අවස්ථා අපි හදාගන්න පුළුවන් එහමනත්තා ලෝක අවශ්‍යතාවට අපි එතනද අවස්ථාවක් නිර්මාණ කරන්න පුළුවන් ඉතින් ලෝක අවශ්‍යතාවකුත් බිහි වෙනවනම් අපිත් ඒකට සූදානන්න මහිතන්න උතර චාන්සකත් තියෙන හැබැයි මම ඒ ගැන විස්තරාත්මකව අද කතා කරන්නේ නෑ මහිතන එක යෝග්‍යන ලෝක යමක කැලවීමක් ඇති වෙලා තියෙන අපි ඒ ගැන අරංයන්න ඕන්න ඒ අපි මෙතන ඔයි ටොපික් එක නවත්තන්න පුළුවන් නමුත් එහෙම ප්‍රවේශයක් තියෙනවා. දැන් අනිත් පැත්තෙන් හෝමුස් සමුද්‍ර සන්දී තාම වැදගත් අපේ රටට සැපයුම් ලැබෙද්දී දැන් විශේෂම ජනාධිපතිවරයා තහවුරු කලා කොහොමද අපි ළඟ තෙල් සංචිතයන්නේ ඒ නිසා කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ මේ වෙලාවේ කිසිම විදියකට ගිහිල්ලා පැනික් බයින් කරන්න ඒ සඳහා වන දත්ත ලබා දීලා තියෙනවා ආණ්ඩුව විසින්. නමුත් මම මේ ප්‍රශ්නය අහන්නේ මේ හෝමුස් සමුද්‍ර සන්දිය ගැන නිරීක්ෂණය කරමින් ඒ වගේම අපේ සැපයුම් ලැබෙන ආකාරයේ ඒ සැපයුම් කරුවන්ට එන අලුත් අභියෝග සම්බන්ධයෙන් හොඳින් සූක්ෂමව සැලසුම් කරමින් ආණ්ඩුව පවතින තත්ත්වන්ට වෙනස් වෙන්න අවශ්‍ය කරන සූදානමින් ඉන්නවා නේද. ඉන්නවා එකක් තමයි හෝමුස් සමුද්‍ර සන්දිය ගත්තොත් එහෙම එතර ප්‍රධානම ට්‍රන්ස්පෝර්ට් එක ගත්තොත් එම LNG. හැබැයි අපි LNG මේ රටේ පාවිච්චි කරන්න LPG තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒ ප්‍රශ්න එතන ඉවරයි. ඉළඟට ගත්තොත් එහෙම අපිට තෙල් එන්නේ වෙන මාර්ග හරහ වනත් එතනදී
හෝමු සමුද්‍ර සන්දිය හරහා තෙල්ලෙන ප්‍රමාණය අඩුවනානම් ඒ මාකට්ටකට බලපෑමක් එල්ල වෙනවද කියල ප්‍රශ්නයක් ඇහුවනම් ඔව් ඒක යම්කිසි මට්ටමකට එක වෙන්න පුළුවන්. අපේ සිංගපූරු වගේ ගැනුම් කරුවන් සමාරවෙලා වෙන්න පුළුවන් එක නෑ කියන්නේ නෑ එකන්න ඒකන හැබැයි මෙතනදී අපිට තියෙන ගිවසුම් ගත්තොත් එම ගිවසුම් ප්‍රකාරව අපි සමාර්තැංගල ට්‍රේඩිං කම්පනිස් එක අපි කරලා තියෙනවා. ඒ ට්‍රේඩිං කම්පනිස් එක් අපි කරපු ගිවසුම් ප්‍රකාරව නිසි පරිදි තෙල් ලබා දෙන්නම බැඳිලයින්න ඉතින් එතන යම්කිසි ඩියුටි of care එකක් තියෙනවා. ඉතින් ඒක ඉතින් අපි ඒ සමාගම් එක්ක අකණ්ඩ සාකච්ඡා අපි පවත්වගෙන යනවා. විශේෂයෙන්ම දැන් ඊයේ ජනාධිපතිතුමා අපි කැඳවල විශේෂයෙන්ම ඒ පාර්ලිමේන්තුවේ ප්‍රකාශය නිකුත් කරන්නට කලින් සාකච්ඡා ගණනාවක් කරා විශේෂයෙන්ම LPG එලෙක්ට්‍රොත් එක්කත් සාකච්ඡා කරා. එතකොට අනිත් අතක සිපෙට්කෝ එක සාකච්ඡා කරා. ඊට පස්සේ විදේශ කටයුතු විදේශ රැකියා සංචාරක අමාත්‍යාංශ විදිහට අපිත් එක්ක සාකච්ඡා කරා. ඉතින් එතනදී ගත්තොත් එහෙම අනතුරක් පේන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් මේක හොඳ අවස්ථාවක් කරගන්න ඕනේ. අර ඛේදවාචකය තුලත් යම්කිසි අවස්ථාවක් නිර්මාණය වෙනවා වගේ මේක ඇත්තටම කලින්දු පොඩි ටෙස්ටිං පොයින්ට් එකක් වෙලා තියෙනවා අපිටත්. දැන් අපිට සතුටෙන් කියන්න පුළුවන් අර අපි රට බාරගන්නකොට තිබිච්ච තෙල් සංකීර්ණ වලට වඩා දැන් අපිට ඒක අපි ප්‍රවර්ධන කරලා යම්කිසි ආකාරයක කැපැසිටි එක අපි ධාරිතාව වැඩි කරන්නට අපි මැදිහත් වුණා කියලා දැන් කියන්න පුළුවන්. තව කෙටි කාලයක් තුල අපිට මේ කැපැසිටි එක අපිට වැඩි කරගන්නත් පුළුවන්. දැන් ওই ටැන්ක්ස් ටික අපි හදලා තියෙනවා. ওই පයිප්ලයින් ටික තමයි හදන්න වෙන්නේ. එතකොට ස්ථාන කීපකදී අපි මේක දැන් ප්‍රවර්ධන කරන්න පටන් ගත්තා. එතකොට අපිට පුළුවන් වෙනම මේක ඔයිල් හබ් එකක් කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ බලශක්ති ශේෂ්ත්‍රය තමයි තාමත් වැදගත් ශේෂ්ත්‍රයක්. එතකොට මේක අපි හබ් එකක් කරගන්න පුළුවන් නම් අපිට සෑහෙන ස්ටොක් අපිට තියාගන්න පුළුවන්. ඉතින් ඒකට සරිලන නීති රීති සකස් කරමින් මේ අනුමැතිය ලබා දෙමින් දැන් ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණ වලට අදාළවත් දැන් අපි තවත් ටැංකි කීපයක් ප්‍රතිසංස්කරණ කරන්න තීරණයක් ගත්තා. ඉතින් එහෙම ගත්තොත් එහෙම අපිට පුළුවන් මේ වගේ තත්ත්වයක් ඉදිරියේදී උදා වුණත් අපිට මේකට මුහුණ දෙන්න යම්කිසි අවස්ථාවක් ඉඩකඩක් දැන් ලැබිලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේක වෙනම ප්‍රවේශයක්. අවසාන වශයෙන් මං කැමති විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව මේ වැඩසටහන් නරඹමින් ඉන්න අපිට බොහෝ ප්‍රතිචාරත් ලැබෙමින් තිබෙනවා. ඔවුන් දන්න තොරතුරුත් අපිට සංනිවේදනය කරමින් ඉන්න මේ තොරතුරු ගෙනියන්න. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් ගණනාවක් මේ වැඩසටහන නරඹමින් ඉන්න. මම කැමති නිල වශයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩය විශේෂම මැද පෙරදිග ඉන්න ශ්‍රී ලාංකිකයින් සහ උන්ගේ පවුල්වලට ඔබට අවසාන වශයෙන් ලබා දෙන්න කියලා. ඔව් ඔබ කිසි දෙයකට බය වෙන්න එපා. ඒ වගේම ගත්තොත් එහෙම ආණ්ඩුවක් විදිහට රජයක් විදිහට ඕගුලන්ගේ සුභසාධන කටයුතු සඳහා මැදිහත් වෙන්න අපි බැඳිලා ඉන්නවා. ඒ වගේම ඔබ සියලු දෙනාගේම සුරක්ෂිත භාවය සම්බන්ධවත් මැදිහත් වෙන්න අපි බැඳිලා ඉන්නවා. ඒකට අදාළ කර මට දැන්ටත් විශ්වාසයක් තියෙනවා. ලොකු විශ්වාසයක් තියෙනවා අපගේ තානාපති කාර්යාලය, පව කොමසාරිස් කාර්යාලය, ඒ වගේම කොන්සුල් ජෙනරල් කාර්යාලය ඇතුළු මේ සියලු කාර්යාලය නියෝජනය කරන ඒ නිලධාරීන් ප්‍රමාණවත් මැදිහත්වීම් කරනවා කියන විශ්වාසය මට තියෙනවා. ඒ වගේම මට උදේ දුරකථන පණිවිඩයක් ලැබුණා යම්කිසි රටක මැද පෙරදිග රටක එන්න බැරුව ඉන්න ශ්‍රී ලාංකික පුරවැසියන්ට ආහාර පවා අපගේ ඒ තානාපති කාර්යාලය හරහා ලබා දීලා තිබුණා. ඉතින් ඒකට අදාළ කරන ප්‍රතිපාදනත් අපි වෙන් කළා තියෙනවා. ඒ වගේම මෙතනදී මේ කටයුත්තට සම්බන්ධ වෙන අනිකුත් ශ්‍රී ලාංකික පුරවැසියෝ, ඒ කියන්නේ තමන්ටත් යම්කිසි අනතුරක් තියෙනවා. ඒත් අපගේ අනිකුත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඊට වඩා අනතුරුදායක ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ එයාලගේ සුබසාධන කටයුතු වෙනුවෙන් මැදිහත් වෙන කාණ්ඩයක් ඉන්නවා. ඉතින් එහෙම ඉතාමත් සුබවාදී මැදිහත්වීමක් මෙතන සිද්ධ වෙනවා. නමුත් කලින්දු ආයත්ම කියන්න කැමති කොතනක හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි දුරකථන අංක රාශියක් අපි ලබා දීලා තියෙනවා. ඒ හරහා ඔයගලන්ට ඒ කම්ප්ලේන් එකේ පණිවිඩය අපිට ලබා දෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ඒ අදාළ කරන සිදුවීමට අදාළ කරන ඒ මැදිහත්වීම අපිට කරමින් ඒ තත්ත්වයෙන් මුදවා ගන්න අපිට අවස්ථාවක් ඉඩකඩක් තියෙනවා. ඒ නිසා අපි පුළුවන් ඉක්මනින් එන්න බලන් ඉන්න සියලු දෙනාම මේ රටට ගෙන්නන්න අපි උත්සාහ කරනවා. ඒ වගේම තමයි කලින්දු තවත් විශාල සංඛ්‍යාවක් යන්න බලාගෙනත් ඉන්නවා. ඔව් ඒ කියන්නේ මේක වෙන තත්ත්වයක්. ඒ කියන්නේ එකපාරටම යුද්ධයක් වුණා කියලා හැමෝම එන්නෙත් නැහැ. යන්න බලාගෙනත් පිරිසක් ඉන්නවා. ඒ යන්න බලාගෙන ඉන්න පිරිසට අදාළ කරන පාසුකම් සපයමින්
මේ තත්ත්වය අදත් යන්න බලාගෙන ඉන්න දෙතුන් දෙනෙක්ගෙන් යනවද කියලා නමුත් ඔවුන් කිව යන්න ඕනේ මොකද මේ අපේ රැකිය අවස්සා සියල්ල මේක මේ මයිග්‍රේෂන් කියන ඒ සයිකොලජයක වෙනස් දැන් ගිය බතාවත් මේ වගේ මේතරම් උගුර එකක් නෙමේ දැන් මාස කීපයකට පෙරත් මට කලාපයේ ඒ යුද්ධ සිද්ධ වෙච්ච වෙලාවේ යම් කිසි රටකින් අපි ඇත්තරම බලාපොරොත්තු වුණා විශාල සංඛ්‍යාවක් ඒ කියලා. නමුත් ආවේ 7 දෙනයි. ඊට වඩා තත්ත්වය යුදමය තත්ත්වය නොවනනම් මහිත ඊට වඩා වැඩි පිරිසක් එන්නත් තිබුණ. හැබැයි අපි 500ද 1000ද 2000ද 3000ද එන්න බලාගෙන යම් කිසි ප්‍රමාණයක් ඉන්නවන සංඛ්‍යාවක් ඉන්නවන අපි ඔය හැමෝටම අපේ පාසුකම් ලබා දෙන්න ඕන. ඒකට අදාලකට අපි සූදානම් කරමින් අනිත් අතක අපි සුභවාදිව කල්පනා කරනවා සුභවාදය අපි අපේක්ෂා කරනවා බේතනවා මේ ප්‍රශ්ට ඉතාමත් කෙටි කාලයක් තුළ ජතාතත්වට පත්වය කියලා. පිවන්ම ස්තුතියි ඔබට අද සම්බන්ධ වනාට ඉතාම වැදගත් වූ සම්බන්ධ කර ගැනීමකද මේ මොහොතේදී නිල වශයෙන් ශ්‍රී ලාංකික ප්‍රජාවට දැනුවත් කිරීමක් සිදු කිරීම තම අපගේ අරමුණ බවට පත්වනේ. යනුව මේ විද්දී සියලුම කටයුතු පිළිබඳව අවධානයෙන් යුතුව සැලසුම් සකස් කල තියෙන නිසා කිසිදු බියක් ඇති කරගන්න එපා කියන පණිවිඩය නියෝජමාත්‍යවරයා ලබා දෙන්නේ. අපිත් ප්‍රාර්ථනා කරන මේ තියෙන තත්ත්වත් එක්ක මේ යුද්ධමය වාතාවරණය ප්‍රසාරණය වීම නැවතිලා සියලුම ශ්‍රී ලාංකිකයන්ට කරගෙන ගියා වගේම බොහොම සාර්ථකව ඒ රැඳී සිටින් රටවල්වල තමන්ගේ රාජකාරය ආරක්ෂිතව කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වේ කියල බොහොම ඉක්මනින් රටක් විදිට අපිට ඉතාම් බැදගත් මේ ඇතිකරගත් ආර්ථික ස්ථාවරත්වය අකණ්ඩ පවත්වාගෙන යාම ඒ සඳහා සුවිශේෂී වගකීමක් ඉටු කරන පිරිසක් විදියට ඔබේ ජීවිත ආරක්ෂා පිළිබඳව ආණ්ඩුව සැලකිල්ලෙන් ඉන්නවා කියන පණිවිඩ අපි සංවේදනය කලා අනිත් ඇත ප්‍රාර්ථනා කරම මේ සියල්ල අපේ ජීවිතය සාර්ථකව කරගෙන යන්න පුලුවන් විදිට විස දෙන්න කියලා බේඩ්ම සූතියි නැවතවතාවක් ඔබට. අප ඒ සමගින් මේ මොහොතේද මේ සංවාධය අවසන් කරනවා අද දෙන්න 6:55 ප්‍රධාන ප්‍රෘති ප්‍රකාශයෙන් අද දිනේදී සිදුවෙච්ච කරුණු වගේම සියලුම වැදගත් තොරතුරු නැවත ඔබට සංවේදනය කරන්න විසූදානම් රැදී සිටින අද දෙන්න සම. This is Ada Derana News Channel.